හායි ඔයාලට කොහොමද? ඉතින් අද ගොඩ කාලයකට පස්සේ මේ අපි මොනවද? ෆුඩ් රිවිව් එක ගන්න. ෆුඩ් රිවිව් එකක් කරන මේ පළවෙනි වතාව පළවෙනි ෆුඩ් රිවිව් එකක් කරන රිවිව් එකක් කරන පළවෙනි වතාව. ඉතින් චැලෙන්ජ් එකක් කරලා තිබ්බට රිවිව් එකක් කරන පළවෙනි වතාව. ඉතින් මොනවද මේ ගෙනාවේ යාද? ඔව් මෙයාට ගෙනාවුද? මොනවද? මොකවත් කිව්වේ නෑ. මම දන්නේ කියන්නේ ගෙනාව කියලා දැක්කා. හරි අපි මෙහෙම මේ නැතුව තිබ්බා. සුවඳෙන් බලමු මොකද්ද? සුවඳෙන් සුවඳෙන් කොටුවක් කරමු. කොත්තුව මෙයා දාන කොහොමද මෙයාගේ අවරන්නේ නේ? ඔව් ඉතින් කොත්තුව ගෙනාවේ ගොඩකවල චීබෝ එකකින් කොල්ල සෙට් එකක් කරන සුන්දර වැඩක් ඔන්න කොල්ල සෙට් එක මතක් කරන්න හස්තමල්ලි ඇතුළු ඒ අවල්ල සෙට් එකම ලස්සන වැඩක්. ඉතින් තාම පටන් ගත්තා වැඩ ලස්සනට කරගෙන යනවා. ඉතින් කඩේ ඇතුලේ පොඩි වීඩියෝ කොටස් දෙක තුනක් අපි දාන්න. ඔව් දෙක තුනක් අපි දාන්න. ඉතින් අපි ගෙනාවේ රුපියල් 1000ට. ඔව් රුපියල් 1000ට මේ චීබෝ එකෙන් මේ කොත්තුවේ ගෙනාවා. ඉතින් බලමු මොනවද තියෙන්නේ කියලා. මුලින්ම තියෙනවා මොකද්ද මේ බොක්ස් එක තියෙනවා. තව යාලා දෙනවා ග්‍රේවි දෙකක් නේ. දෙකක්ම දීලා. දෙකක් දීලා තියෙනවා. ඔව් ග්‍රේවි දෙකක් තියෙනවා. මේක අයින් කරමු. නැත්නම් මේවා පේන්නේ. කොහොම හරි ඔන්න අපි ඔයාම අන්බොක්ස් කරමු. එයා ගියත් කවන්නේ නැහැ. ඔව් මේ තනියම උලක් නෑ. හැබැයි මේක නම් තනියම කන්න බෑ. චීබෝ එකේ ගොඩක් ලොකුයි බරයි. අන්බොක්ස් කරන්න බෑ. සවුලක් නෑ නේ. හොඳටම තියෙනවා. ලස්සනටම තියෙනවානේ. ඔව්. සෝස් එකයි දාලා තියෙනවා. සෝස් එකක් දාලා තියෙනවා. පිළිවෙලට නේ. බොක්ස් කරලා තියෙනවානේ. පෙට්ටිය කඩු. මට හදිස්සිය යන්නේ හින්දා මම ටක් ගාලා කැඩුවා. බඩගිනි හදනවා සුවඳට. රස ඇති කියලා හිතෙනවා. ලස්සනට තියෙනවා මෙන්න මේ. ලස්සන. චිකන් කොත්තුව චීබෝ එකේ. ලස්සන පිළිවෙල තියෙනවා. සුවඳත් ඒක ගෙමු. කටටත් කෙලිරෙනවා. අය ඔයගොල්ලෝ මේක තියන්න. සුවඳ මාරුවේ. ඔබ සුවඳට දෙනවා 1000ට රුපියල් 1000ට මේ සුළු. කීයද ප්‍රයිස් 10? 1000ට මේක මේ නේද කෙලිරනවා. සිරවනම කෙලිරනවා. සාමාන්‍ය දෙයක් නෙවෙයි. මෙන්න චිකන් කොත්තුව 10 කොත්තුව චීබෝ රෙස්ටෝරන්ට් එකේ ඉතින් නම්බර් එක සියල්ල පල්ලෙහෙන් දාන්නම් එන්නවන. එයාලට කතා කරලා ගෙන ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් එයාලා ළඟට ගිහලා කන්නත් පුළුවන්. ඇතුලේ වීඩියෝ එකක් අපි මේ කතාවත් එක්කම දාන්නම්. එහෙනම් අපි යනවා චිකන් කොත්තුව රස බලන්න. පපරපපප. හරි. රස බලමු. ගොඩක් ලයින් බෑ. ගොඩක් දේවල් කෙලිර නැතුව ගොඩක් ටිකක් වෙලා ගෙනල්ලා අපිට මේ සෙට් කරගන්න පොඩි වැඩ ටිකක් තුනේ ටිකත් එක මේ වෙලා ගියා. මම කවන්න කොහොම පටන් ගන්නද? කොහොම පටන්ගෙන මොන කවන්නද ඉස්ලාම් කොහොමද කියන්නේ? අසයිද සරයි. මේ මොකක්ම නැතුව හරයි. හරිනේ. මොකද සීන් එක. මොකක්ම නැතුව චරත් අවුලක් නැහැ. මට දැනෙනවා නිකන් මේ රසයි ඇත්තටම රසයි. මට මේ අර තුනම ජාති ගොඩක් දාලා කොත්තමල්ලි හැමදේම රහ දැනෙනවා ඈ. මේ කිසිම ග්‍රේවි එකක් නැතුව. චිකන් කැලි තියෙනවා. ඇත්තටම රසයි. මේ කිසිම ග්‍රේවි එකක් නැතුව ඈ. ග්‍රේවි දාලා කන්නත් අමාරුයි. මේ දෙකක්ම තියෙනවා. ගොඩක්ම දීලා ග්‍රේවි එච්චර වැඩි අපිට කරන්න යන්න නැතිනම් කලින් දීපේ. අඩේ ඉඳ ආදි දානවා. නාතත් නිකන් මොකද මම කියන්නේ මට සැරක් තියෙනවා සැරයි. සැරත් වගේම අර තුන පහ කුඩු හැමදේම දාලා අර කියන්නේ අපි සිංහල තුන පහ කුඩු ගුළු බඩු වර්ග ඔක්කොම දාලා ඒ රස ඔක්කොම එනවා. මේ කිසිම ග්‍රේවි එකක් නැතුව එකන් කන්න හිතනවා. ඔයාලටත් කඩා. පර්ෆෙක්ට්. මම ඇත්තටම රසයි. ඇත්තටම රසයි. චිකන් කෑලි කැවෙනවා. චිකන් කෑලි කැවෙනවා. කුළු බඩු වල රස හොඳට දැනෙනවා. දැනෙනවා.
රසත් මේ සැරත් ගානට මේ සුදු මේක අපිට මේ රස මේ සැර වෙනස් කරගන්න පුළුවන්. කිව්වම සැර වැඩියෙන් දාන්න ගමන් ඒගොල්ලෝ දානවා. අනික කොල්ල සෙට් එකත් හොඳයි. කස්ටමර් ගෑගේ මරු අපිට ඕඩර් එකක් දෙන්නත් පුළුවන්, ගෙන්න ගන්න පුළුවන්. හැමදේම තියෙනවා. අපි ග්‍රේවි අපිට දාලා බලමු. අනිත් දේ මේ ග්‍රේවි එක මේ ග්‍රේවි එක උඟ කඩවල තියෙන්නේ වතුර දාලා කතන්දර ගොඩයි නෙනි. වතුර දාලා කන්න බෑ. හොඳට ආටෝ අපිට තියෙනවා. උකුවට තියෙනවා. උකුවට තියෙනවා. බදාලා වලකුන්නේ. ග්‍රේවි. ඒක දාලා වලකුන්නේ නේ. ඔව්. මං ආසෙ වුණාට ඇත්තටම කියනවා නිකන්. ඔව්. ග්‍රේවි එන්නේ නැතුව. ඔව්. ගොඩක් කටි කියන මිනිස්සු ආසෙ කියනවා. මං කැමති නිකන්. මේකේ හැමදේම රහ දැනෙනවා. ඔව්. දැන් නම් පුතේ සරයි ඈ. සරයි. සර මට සරයි. ඔයාලා දන්නවනේ මේකට කොහොමද සර ගන්න පුළුවන්. ඒකේ කතාවේ දෙකක් නෑනේ. ඔය සර උනා මල්ලි. හස්ත මල්ලි මතක් කරනවා ඈ. සරයි කොල්ලු. සරයි රසයි ඈ. මේ මොනම රසයි ඇත්තටම රසයි බොරු වලට නෙමෙයි ඇත්තටම රසයි. ඒ වගේම මේ දවස්වල අපි කරගෙන යන්නේ මොකද්ද? වීඩියෝ ෂෝට් වීඩියෝ. ෂෝට් වීඩියෝස් ටිකක් දානවා. පොඩි මොනවද? කොමඩි ජෝක් වීඩියෝස් ටිකක් වටනවා. හොඳයිද නැද්ද කියලා කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් බලන්න. පොඩි විනාඩි 2-3 වීඩියෝස් කීපයක් වටනවා. ඒවා බලලා හොඳ නරක කමෙන්ට් කරන්න. අපිට කියන්න. ඔව්. ඔයාලා කියන වීඩියෝ කරන්නත් අපි ලෑස්ති නේ ඉස්සරහට. ප්‍රෑන්ක් වීඩියෝ අපි ෆුඩ් චැලෙන්ජ් කරා. මෙයා මේ කරවිල මොනවා කෑවද? මිරිස් කෑවනේ. ඇත්තටම එදා මේ මිරිස් මට කරවිල මිරිස් තුමුනේ චැලෙන්ජ් එක මම පරදුනා නම් මම කරවිල කන්නේ. හිතයි කරවිල කියන කරවිල වලට වඩා මට මිරිස්. මේ ඇත්තට මේ හිතයි. අපි දාපු ඉදිරියට බල්ලා කියන්නේ ලොකු ප්‍රමාණයක් තාම අපිට නෑනේ. ඒ වුණාට සබ්ස්ක්‍රයිබර්ස්ලා අඩුයි. අපේ සබ්ස්ක්‍රයිබර්ස් පටන් ගන්න විතරයි අපි වීඩියෝස් කීපයක් දැන් දාලා තියෙනවා. ඒකට කිසි ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවානේ. ඒකත් එක්ක ඔයාලගේ සපෝට් එක ඕනි අනිවාර්යයෙන්ම වීඩියෝස් ටික අනිවාර්යෙන් බලන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, එඩිට් කරන්න. ඉතින් ඔන්න මේ කොත්තුව යන්න තියෙන ඉතින් එහෙන් කන්න චිකන් කෑලි මේ ඕඩර් කරගන්න කියලා තමා. ඇත්තටම රසයි. මට නම් රසයි. සැර හැමදේම ගානට. හැමදේම ගානට තියෙනවා. කඩල රසට කන්න පුළුවන්. මොකද්ද චීබෝ රෙස්ටෝරන්ට් එක. අනික එතන ඇතුළේත් මේ මම පෞද්ගලිකව ගියා බැලුවා. වොෂ්රූම් පවා සෙපරේට්ම තියෙනවා. කිසිම අවුලක් නැහැ. ඒ කියන්නේ අර පීරිස් කෝප්පයක් පවා හොඳට හොදලා කළා. ඒ කියන්නේ මැනේජ්මන්ට් එක මාරු. කොල්ලෝ ටිකක් නේ හොඳ තරුණ කොල්ලෝ ටිකක් කරන්නේ වැඩේ. එළින්දම්ම මාර ක්ලීන් ලස්සනයි. ආසී හිතන එතන කන දැක්කම ඇතුළේ කියන්නේ වගේ නිදහසක් තියෙනත් ඕනනේ කෑමක් කන්න. ගොඩකට ටවුන් එක මැද තියෙන්නේ. ටවුන් එක ගොඩකට ටවුන් එක පන්සල ඉස්සරහා තියෙන චීබෝ කියලා ලස්සන කාපාණින් කාදෙන රෙස්ටෝරන්ට් එක. මේක ලාජ් එක මම කෑවා. ලාජ් එක කියන්නේ මේ 1500ට තියෙනවා. ඒක මීට වඩා වැඩි. ඒ කියන්නේ මේක දෙන්නෙට කමා ගන්න තරම් බඩ පිරෙනවනේ හොඳට. මම කියන්නේ කොත්තු කියන අර සාමාන්‍යයෙන් ඉතින් කවුරුම් බඩ පිරෙනවනේ ඉක්මනට. ඔව්. ඉතින් ඔයාලත් අවුත් කතා කරන්න. ඒ වගේම මේ අද වැඩේ ගැනත් කමෙන්ට් එකක් දාන්න. අපි මේ කාගෙන යනවා. කන්නේ ඇත්තටම මේ ඔව් වීඩියෝ කරනවට වඩා අවුරුද්දට වලට පේනවා ඇති. කැම එක අපි වෙනම අරන් පෙන්නන්නම් ඔයාලට. කන්නේ හිතනවා දැක්කම. මොරොස හැමදේම එකට හැපෙද්දි හොරන්නේ. දැන් අවුරුද්දට මොකද? රෝදෝදී දාලා. ඒ නේතරම තිරේ පිටපස්සේ. ඒ කියන්නේ මේ රස මෙයාට රස්නේ සරයි. සැරට. තනස් මේ රස්නේ නම් උල නෑ ඉතින් අද. අවුරුද්දකුත් වෙනවා නේ. මොකද වෙන්නේ අවුරුද්දට? අවුරුදු පිරින් එක දැන් අඩුනේ. කොහා නෑනේ. දැන් ඇත්තටම කොහා කෑ ගහන්නේ මේ අවුරුදු පහ වෙලා. කොහා දැන් නෑ එතන. අවුරුද්දත් එහෙමයි. ඔව්. අවුරුදු පහ වෙලා තමයි කොහා කෑ ගහන එක අඩුයි දැන්. කොහා ඒක දැනෙන්නේ හැමදේම වෙනස්. කෑ ගහද්දිනේ. ඔව්. ඒව කරද්දී ගෙදර
වැඩ ඔය ඉස්සර නම් ඉතින් අවුරුදු ෆීල්ඩ් එකේ එනවා කොහා කෑ ගහනවා අවුරුද්දට කලින්. ඇත්තටම ගොඩක් අඩු. දැන් අඩුයි දැන් ඒක නෑ. මිනිස්සු කාර්යබහුල වෙලා වෙනකම්ම يعني අවුරුදු තියෙන දවස් 2යි 3යි. ඔව්. ওই දවස් 2 3 ඉතින් ගෙවිලා යනවා දැනෙන්නේ නැහැ. ඒ ෆීල්ඩ් එක ඉස්සර වගේ දැන් දැනෙන්නේ නැහැ. මෙයාලගේ චීස් කොත්තු වර්ග තියෙනවා රයිස් වර්ග තියෙනවා. ඊට පස්සේ ඉස්සරහට දැන් බර්ගර්ස් දාන්න හිතාගෙන ඉන්නවා යාලා. තව පේස්ට්‍රි පැත්තට යනවා. ඉතින් කොහොම හරි රයිස් කොත්තු ඊට පස්සේ චීස් පැත්තට එන සී ෆුඩ් රයිස් මොන්ගෝලියන් රයිස් හැමදේම තියෙනවා. කට්ටින තමයි කියන්නේ ගෲප් විදිහට යන පුළුවන් කපල් විදිහට යන පුළුවන් තන්තර ගිහලා තනිකඩ ගිහින් තනිකඩෙන් ඉදිරිය ගිහලා කන්න පුළුවන්. කොහොම හරි ඉතින් වැඩේ හැබැයිම තියෙනවා. වැඩේ මතරම තියෙනවා. කවුලත් එක්කම ගිහින් කන්න පුළුවන්. ඔයාලා ග්‍රේවි ටිකක් දාන්න. එපා මට මෙහෙම රසයි. වෙනට මම අර සැර විදින්න ආසයි. ඔයාට ඒ කියන්නේ මෙයා මට සැර කරේ පුරුදු කරද මෙයාලා ඊතර දැන් මැරි කරානේ. මැරි කරන්න කලින් මෙයාලා ඊතර යනවා. කැමරාවක් කන්න යනකොට නේ මෙයාලා අම්මා අපිට හදලා දෙනවා මේ මට හදලා දෙනවා. හෝම් මිරිස් හෝම් මිරිස් දැදලානේ. නෝතර දාලා ඔව්. කපලා පෑ භාගයක් විතර තියෙන අරලා දෙනවා. මුරු තෙලේ බදිනවා. ඔව්. මාර රසයි. කාපු කටිය නන්න වෙන්නේ. ඒක මරු. මාර රසයි. ඒකත් එක්ක මම සැර කන පුරුදුවා එහෙනම් පොඩ ඔව් දැන් ඉස්සරට වඩා සැර කනවා. සැර කනවා. දැන් කියන්නේ අම්මලට වඩා ඔයා සැර කනවා. අම්මලට කන්න බෑ මෙයාලයි. ඒගොල්ලෝ වැඩි සැරට කන්න කැමති නෑ. මෙයාලා දැන් ඔලක් නෑ පුරුදුයි. මොකද මේ මම කොච්චර කිරට හදන්න ඇදුවන් මමගේ අතේ මිරිස් දැනෙනවා. ඒක මට ප්‍රතිමාප දෙයක්ද මන්දම්. මිරිසම තමයි හදන්න හිතෙන්නේ ඉතින්. අවුලක් නෑ මෙයාට දැන් පුරුදුයි. එහෙනම් මේ කාණයන් ලොකු වීඩියෝක් නෙමෙයි අනික මේ මාත් ක්ලාස් ගිහලා එන ගමන් වැස්සා හොඳටම වහිනවා මේ වයිදන රත්නවලට වහිනවා සවරගමට වහිනවා ඉතින් ඔයාලට ඇත්තට වහිනවා ඇති කොහමද හිතලයි හිතනවා කන්න ඒ ගමන් කන්න යන ගමන් පොඩි වීඩියෝ එකක් ගත්තා මේ වීඩියෝ එකක් ගත්තා ඒ කියන්නේ කන්න හිතුණා පස්සේ ඒතර ඇතුළේත් කට්ටිය වෙලි හිටියේ නැහැ ඊට පස්සේ ඇතුළේ පොඩි වීඩියෝ දෙකක් තුනක් ගත්තා එන ගමන් අපි මේ මම කෝල් එක මොකද දුන්නේ නැහැ මේ උයලා තියෙන එක තමයි ඉතින් මහා ලොකු ප්ලෑන් එකකින් ගත්ත වීඩියෝ එකක් නෙමෙයිනේ. මම ප්ලෑන් එකකින් ගත්තා. ගන්න හිතුණා. මෙයාගෙන බව මම දන්නේ නැහැ. ගෙනාට පස්සේ දැක්කේ මොනවද කියලා අන්බොක්ස් කරලා අපි බැලුවේ නැහැ. දෙක තුනක් මම කාලා තියෙනවා. කාලා රයිස් කාලා තියෙනවා. මේ කොත්තු කාලා තියෙනවා. චීස් කොත්තු කාලා තියෙනවා. විස්තර චීස් කොත්තු සහ තව වැඩ ගොඩක් තියෙනවා. යාලගේ ඊට අරන් එන්න. කොත්තු ටික රහයි. රයිස් එක රහයි. ඔව්. එනසෙ ඇතිනේ. දැන් මහලු වෙලාවක ඔයාලගේ ටයිම් වේස්ට් කරන හදන්නේ නැහැ. එහෙනම් අපි ආයි ජෝක් වීඩියෝ එකක් හෙට හෝ අනිද්දා වැටුණා ඒකත් බලන්න. අපිත් එක්ක ඉතිකරම ඉන්න. ආරාධනා කරනවා. අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා. රැඳී සිටින අප සමග. අඩු වෙනවා ඇත්තේ සමා වෙන්නේ වට ඉතින් ඉස්සෙල්ලාම ඉතින් අපි තාම හදාගෙන යන ගමන් නේද? තාම ආරම්භය. එහෙනම් අපි යමු. ඉතින් එහෙනම් අපි මේක කාගෙන යන්න. කාගෙන යන්නම්. මෙහෙම ගන්නවා හරි දැන් මේක දිගටම කාගෙන යන්න ඕනේ. සපට වෙනම කන්න තියෙනවා කාගෙන යන්න ඕනේ. ඉතින් අපි එනවා. ඉතින් මෙතන නවතිනවා. එහෙනම් හැමෝටම සියලු පැතුම් ඉටුවන සුබ අලුත් අවුරුද්දක්. ඉස්සරහට ඒක අපි විශ්ව දෙන්න. සුබ අවුරුද්දක් වේවා. මේ කොමන්ට් වීඩියෝ අරන් එන්නේ තමයි. වීඩියෝ අවුරුද්දට වීඩියෝ දෙක තුනක් විතර වැටෙයි. ඒක බලන්න. අනිවාර්යෙන් බලන්න. මොන වීඩියෝද කියලා කියන්නේ ඔයාලට බලන ආසයි හිතන විදිහේ වීඩියෝ අරන් එනවා අපි. අනිවාර්යෙන් අපිත් එක්ක රැඳිලා ඉන්න. channel එක subscribe කරන්න. බෙල් අයිකන් එක follow එක. click කරලා like එකක් දාන්න comment එකක් දාන්න. comment එකක් දාගෙන යන්න. එහෙනම් අපි යනවා හැමෝටම සුබ දවසක්. bye